හායි යාළුවනේ. ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඇත්ත ඇති සැටියෙන් පෙන්නවා. ඔන්ලයින් මාපියාව බිඳලා ඔන්ලයින් බිස්නස් එකට නව අරුතක් දීමට උර දෙන ප්‍රීෂොප් අපේ YouTube channel එකට. ඔන්ලයින් ප්‍රොඩක්ට් එකක් අරගෙන රැවටෙන්න කලින් ඒක හොඳයිද නැද්ද? ගන්න සාධාරණයිද? මේ ඔක්කොම ගැන දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. හායි යාළුවනේ. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ප්‍රීෂොප් අපේ YouTube channel එකට. ඉතින් අදත් අපි අරගෙන ආවා ඕගොල්ලන්ගේ මුළු තැන් ගෙයි වැඩවලට උදව් වෙන item එකක්. ඉතින් මේක තියෙන්නේ කෑම අවුරලා තියාගන්න ඕගොල්ලන්ට කොහේ හරි අරගෙන යනකොට හරි නැත්නම් ගෙදෙද්දි හරි කෑම දාලා හොඳට වහලා තියාගන්න පුළුවන් වාජන සෙට් එකක් තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා වාජන 1 2 3 4 5ක්. වාජන 5ක් තියෙනවා. ඒවයි සයිසස් ටිකත් මෙතන මේ බොක්ස් එකේ මෙතන ගහලා තියෙනවා. මේක සුදු යකඩ වලින් තමයි හදලා තියෙන්නේ. ඒකින්ද මලකඩ කෑමක් වෙන්නේ නැහැ. ඒකින්ද කිසිම බයක් සැකක් නැතුව මේකේ කෑම ටික හොඳින් අසුරලා ඔයගලන්ට තියාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු දැන් මේකේ තියෙන ඇතුලේ වාජන ටික එළියට අරන් කොහොමද තියෙන්නේ කියලා. ඇතුලේ තියෙන වාජන ටික අපිට එළියට ගත්තාම මෙන්න මේ ආකාරයට තමයි පේන්නේ. මේකේ සයිසස් 5කින් තමයි වාජන සෙට් එක තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මූඩිය ඇවිල්ලා තියෙන්නේ ප්ලාස්ටික්. සයිසස් වලට තියෙනවා මේ තියෙන්නේ මූඩි 5. ඊට පස්සේ තමයි වාජන 5 තියෙන්නේ. ඔන්න ඔය ආකාරයට තමයි අපි මේක බොක්ස් එකෙන් එළියට ගත්තාම මේ වාජන ටික පේන්නේ. ඉතින් මේකේ මෙන්න මේ ලොකු වාජනේ සයිස් එක මේගොල්ලෝ දීලා තියෙනවා සෙන්ටිමීටර් 18ක් කියලා. ඒ කියන්නේ මේකේ විස්කම්බය මේක සෙන්ටිමීටර් 16යි. මේක සෙන්ටිමීටර් 14යි. මේක සෙන්ටිමීටර් 12යි. මේක සෙන්ටිමීටර් 10යි. ඉතින් මොනවා හරි අපිට උයන දෙයක් අපේ සාමාන්‍ය ව්‍යංජන ටිකක් දාලා තියන්න මේක හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේක රුපියල් 800ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඊට ලොකු ගාණ 1000 ගණන් 2000 ගණන් වලට නම් මේක ගන්න එපා. එහෙම ලොකු වටිනාකමක් නැහැ. රුපියල් 800කට වගේ මේක හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ මොනවා හරි ගමනක් යනකොට මේකේ කැම ටිකක් අරගෙන යන්න පුළුවන්. අපිට සාමාන්‍ය වැඩට යනකොට වගේ අරගෙන යන්න කැම් පෙට්ටියක් විදියට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හොඳට සීල් වෙනවා. සීල් වෙන්න වැහෙනවා. එතකොට මේක මේ තනිකර සුදු යකඩ හීරීමක් මල කෑමක් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් රුපියල් 800ක් වගේ මුදලකට 18 අඩු මුදලකට මේක ගෙදරකට හොඳටම වටිනවා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මං හිතනවා ඔයගොල්ලන්ට වැටහෙන්න ඇති කියලා මේක ගැන. මේක ඕනනම් අපේ විස්තර පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් අපිට කතා කරලා පුළුවන්. නැත්නම් වෙන ඕන තැනකින් ඔයගොල්ලන්ට ගන්නත් පුළුවන්. රුපියල් 1000කට අඩුවෙන් මේක හොඳටම වටිනවා. එහෙනම් අදට ගිහිල්ලා ඉන්නම් අපේ YouTube channel එක subscribe කරලා තියන්න. මේ වගේ වටින වීඩියෝ අපි මේ වෙනකොට ගොඩක් වීඩියෝ අරගෙන ආවිල්ලා තියෙනවා. ඒවා link පහළ description එකේ අපි දාලා තියන්නම්. ඉතින් ගොඩක් වටින බඩු අඩු මුදලට අපි ඔයගොල්ලන්ට අරගෙන එනවා. එහෙනම් අපිව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. අද වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් මෙවැනි වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකන් ගිහින් එන්නම්. ප්‍රීෂොප් guys ඔයාලට සුබ දවසක්.